ඊළඟ ප්‍රශ්නය තියෙන්නේ 2024-25 ඕලෙවල් ගණන් පේපර් එකේ පළවෙනි පේපර් එක. ඒකේ 10 වෙනි ප්‍රශ්නේ. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරය r මෙන් 3 ගුණයකි. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? පතුලේ අරය r වන ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2πrh වේ කියලා වරහන් අපිට දාලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කතාවක් තමයි කියන්නේ. ඒ කියන්නේ අරය r උස h සමානයි අරය වගේ 3 ගුණයක්. ඒ කියන්නේ 3r. අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන සමීකරණය මොකක්ද කියලා. ඒක 5r වර්ගය පතුලේ වර්ගඵලය. ඒකේ එතකොට සම්පූර්ණයෙන්ම ගන්න 5r වර්ගයක ප්‍රමාණයක ගන්න යනවා වගේ කී ගුණයක්ද කියලා හොයන්න කියනවා නම් අපිට හොයන්න වෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ කී ගුණයක්ද කියලා අනුපාතයක් තමයි අපිට හොයාගන්න වෙන්නේ. ඒ කියන්නේ 5r වර්ගයට කී ගුණයක්ද? අනුපාතය 5r වර්ගයට 2πrh අපිට දීලා තියෙනවානේ. වක්‍ර පෘෂ්ඨයේ 2πrh. දැන් අපිට හොයාගන්න පුළුවන් කී ගුණයක්ද කියලා. මොකද h දීලා තියෙනවා 5r වර්ගයට 2ක් 5r වැඩි කිරීම 3r නේද? h වෙනුවට මම 3r ලියා ගන්නවා. එහෙමනම් 5r වර්ගයට මේ දෙන්න ಗುಣ වෙනවා 6ක් 5r වර්ගය. ඔන්න එකට 6යි. ඒ කියන්නේ 6 ගුණයකි කියලා ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක තමයි උත්තරේ. උත්තරේ ගන්න විදිය තමයි මේ. 5r වර්ගයට 2πrh කොච්චරද? 5r වර්ගය r වගේ 3 ගුණයක් කියපුවාම 3r. h වෙනුවට අපි ආදේශ කරා 3r. 5r වර්ගයට 6πr වර්ගය. ඒ කියන්නේ 1ට 6යි. මෙයාගේ මුළු එක ගන්න වගේ 6 ගුණයක් තින්ත අවශ්‍ය වෙනවා. හරි නේද?